නෑ. පේපර් එකක් අතට ගත්තාම උත්තරේ ලියා ගන්න බෑ. එහෙම නැත්නම් අන්තිම මාස කීපය ඇතුලේ මම ICT වලට වැඩ කරපු පොත. ඔයාලට තාමත් ඒකට යන්න පුළුවන්. Hi, welcome back to my YouTube channel. ඉතින් අද අරගෙන ආවේ 2026 A level ICT වලට කොහොමද ඒකක් ගන්නෙ සහ මම කොහොමද අවසාන මාස 6 හොඳට වැඩ කරලා හොඳ රිසල්ට් එකකට ගියේ. ඉතින් මේ දේවල් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම මේ වෙනකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙවන වසර අධ්‍යයන කටයුතු කරගෙන යන ගමන් තමයි ඔයාලත් එක්ක මගේ A level experience එක share කරගන්නේ. මම A levels කළේ 2022 අවුරුද්දේ මට පුළුවන් වුණා A level ICT වලට ඒකක් ගන්න අන්තිම මාස කීපය හොඳට වැඩ කරලා. ඉතින් ඔයාලට පෙන්වන්න මං ගාව තියෙන පුංචි දෙයක්. මේ තියෙන්නේ අන්තිම මාස 6 එහෙම නැත්නම් අන්තිම මාස කීපය ඇතුලේ මම ICT වලට වැඩ කරපු පොත. ඒ කියන්නේ මේ පොත පිරෙන්නම මම සාමාන්‍යයෙන් වැඩ කරලා තියෙනවා. මම මේක කලිනුත් ආලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. අන්තිම මාස 6 ගත්තාම මම වැඩිපුරම කරේ මම දන්නේ නැති දේවල්. මට සිලබස් එකේ කවර් වෙලා නැති දේවල්. මට තාම කිසිම දෙයක් තේරෙන්නේ නැහැ කියලා මට අවබෝධ වෙච්ච දේවල් හොයාගෙන ඉගෙන ගන්න එක. ඒකට මම විවිධ දේවල් පාවිච්චි කරා. YouTube channels, එතකොට classes, පොත්පත් මේ ගොඩාක් දේවල් පාවිච්චි කරලා තමයි අන්තිමට මම ඒකකට ගියේ. ඉතින් ඒ දේවල් ගැන කතා කරනකොට විශේෂයෙන්ම අපිට තියෙන networking එහෙම නැත්නම් මොනවාද database ඔය වගේ පාඩම් තමයි මට ගොඩක් අමාරු දේවල් වලට තිබ්බේ. මම කරේ ඒ දේවල් එක එකයි කොහොමද උගන්වන්නේ. කියන්නේ මම ක්ලාසස් කිහිපයකට ගියා සහ මම එක එක අයගෙන් ඒ දේවල් ඉගෙන ගන්න try කරා. ඒ වුණාට මට කිසිම දෙයක් හරියට තේරුනේ නැහැ. ඒ කියන්නේ සමහර වෙලාවට ඉස්කෝලේත් උගන්වනවා, ක්ලාසස් උත් යනවා. කිසිම දෙයක් අන්තිමට බලනකොට හරියට තේරිලා නැහැ. පේපර් එකක් අතට ගත්තාම උත්තරේ ලියා ගන්න බෑ. ඔන්න ඕක තමයි මට තිබ්බ ප්‍රශ්නේ. networking එහෙම ඉස්කෝලේත් උගන්වලා තියෙනවා, ක්ලාසස් වලත් ඉගෙනගෙන තියෙනවා. හැබැයි හරියටම මොකද්ද මේ කියන්නේ? කොහොමද අපි මෙහෙම ප්‍රශ්නයක් ආවොත් උත්තරේ ලියන්නේ කියන එක මට තේරිලා තිබ්බේ නැහැ. ඉතින් මම ඔයාලට කලිනුත් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා A level ICT වලට මට ඒකක් ගන්න උදව් කරපු සර්ලා සහ ඒ ක්ලාසස් පිළිබඳව. ඔයාලට මතකද මම කිව්වා ඉසුරු ගයශාන් සර් ගැන. සර් මේ පාර 2026 A levels ICT කරන ඔයාලා වෙනුවෙන්ම විශේෂ 6 months program එකක් පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒ program එකේදී ඔයාලට theory, revision සහ full paper pack කියන මේ සියල්ලම එකම තැනකින් කවර් කරගන්න පුළුවන් සහ සර් ගැන 100% මට ගැරන්ටි කරන්න පුළුවන්. මොකද මමත් සර්ගෙන් ඉගෙනගෙන තියෙනවා සහ සර් කියලා දෙන දේවල් ඕනම ළමයෙක්ට හොඳට තේරෙනවා. ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ මම පහළ දාලා තියෙන නම්බර් එකෙන් සහ මම description එකේ දාලා තියෙනවා link එකක්. ඒ link එකෙන් ගිහිල්ලා මේ 6 month program එක කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මොනවද වෙන්නේ? ඒ සියල්ල ඔයාලට විස්තර සහිතව දැනගන්න පුළුවන්. ඉතින් ඒ තමයි ඉසුරු ගයශාන් සර් අලුතෙන්ම පටන් අරගෙන තියෙන 6 month program එක 2026 නංගිලා මල්ලිලා වෙනුවෙන්. මේ වෙනකොට පළවෙනි කණ්ඩායම දැනටමත් classes වලට අරගෙන තියෙන්නේ. ඉතින් දෙවෙනි කණ්ඩායමේ ඉඳන් ඔයාලටත් පුළුවන් join වෙන්න. ඔයාලා තාමත් ඒ එකට යන්න පරක්කු නැහැ. මොකද පෞද්ගලිකව මම දන්නවා B එකක් වගේ රිසල්ට් එකක රිස්ක් එකක හිටපු කෙනෙක් මම. අන්තිම කාලේ වෙනකොට ලකුණු 73ක් 74ක් 72ක් තියාගෙන B එකක් ගන්න එක අපරාධේ. සමහර වෙලාවට ඔයා හොඳටම දන්න දේවල් ඔයාට පේපර් එකට ලියා ගන්න දන්නේ නැතුව ඇති. ඔයා පේපර්ස් කරලා නැතුව ඇති. හරිද? එහෙම නැත්නම් ඔයා තියරි සමහර දේවල් හරියට අවබෝධ කරගෙන නැතුව ඇති. ඉතින් මේ වගේ ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒ ක්ලාස් එකට ජොයින් වෙලා ඔයාලගේ ඒක සුපිරිය එකක් කරගන්න. මොකද මම දන්නවා පෞද්ගලිකව මගේ මේ රිසල්ට් එක ඒකක් කියන රිසල්ට් එක මට ආපු නිසා මගේ ඉසට් ස්කෝර් එක ගොඩක් වැඩි වුණා. ඒ කියන්නේ මම කරපු අනිත් සබ්ජෙක්ට්ස් ගත්තාම English ICT GRC මේ කියන සබ්ජෙක්ට්ස්
3න් ICT වලට මට ලකුණු 90කට කිට්ටු වෙන එකක් තිබ්බා කියන එක මට හොඳටම ඒක කන්ෆර්ම් වුණා. මොකද මගේ MCQ ලකුණ තිබ්බේ 50න් 43යි. ඒකත් මම ඔයාලට වීඩියෝ එකකින් කියලා තියෙනවා කොහොමද මම MCQ වැඩි කරගත්තේ ලකුණු. ඒ කියන්නේ මම MCQ 50න් 20 වගේ ගොඩාක් අඩු මට්ටමක ඉඳලා 50න් 43ක් දක්වා ආවා. ඒක කරේ මම අන්තිම මාසය ඇතුළත. ඉතින් ඒ දේවල් මම ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා සහ මගේ පෞද්ගලික එක්ස්පීරියන්ස් එකෙන් නැත්නම් පර්සනල් එක්ස්පීරියන්ස් එකෙන් තමයි මම ඔයාලට මේ කියන්නේ. ඔයාලට තාමත් ඒකට යන්න පුළුවන්. ඉතින් ICT වලට ඒකක් ගන්න විදිහ ගැන තව ටිකක් වැඩිපුර විස්තර කියනවා නම් මුලින්ම මම කියන්නේ ඔයාලා මේ වෙලාවේ ලෙසන් ලිස්ට් එකක් හදාගන්න. ඔයා සිලබස් එකේ තියෙන පාඩම් ටික ඔක්කොම එක කොලයකට අරගෙන ලියා ගන්න. ඒකල බලන්න ඔයාට මොනවද තේරෙන්නේ නැත්තේ, ඔයා මොනවද පාඩම් කරලා නැත්තේ, එහෙම නැත්නම් කොහෙන්වත් කවර් වෙලා නැත්තේ මොනවද චුට්ටක් මාක් කරන්න. තේරෙන්නේ නැති පාඩම් මොනවද කියලා මාක් කරන්න. ඊට පස්සේ ඒ දේවල් වලට වෙන වෙනම විසඳුම් හොයන්න. සමහර දේවල් තියෙනවා මට උනත් එකපාර තේරුනේ නැහැ. ඒ කියන්නේ එක පාරක් ඉගෙන ගත්තා කියලා දෙයක් ඔලුවට යන්න ඕනි කියලා නීතියක් නැහැ. දැන් ගොඩක් ළමයි හිතන් ඉන්නේ මට මේක තේරෙන්නේ නැත්තම් මේක අත්හැරලා දානවා වැඩක් නැහැ. එහෙම කියලා දෙයක් නැහැ. ඔයාලට කාලය තියෙනවා. මේ තියෙන කාලය ඇති ඔයාලා හරියට වැඩ කරනවා නම්. වැඩ කරන්නේ නැතුව හිටියොත් කාලෙ මදි. ඒ කියන්නේ ඔයා කොච්චර කාලයක් තිබ්බත් ඔයා වැඩ කරන්නේ නැත්තම් ඔයාලට හොඳ රිසල්ට් එකකට යන්න බෑ. ඔයාලට තේරෙනවද මං කියන දේ? අන්න ඒ නිසා ඔයාලා තේරුම් ගන්න ඔයාලට මේ තියෙන කාලය හොඳටම ඇති. ඒක හරි විදිහට පාවිච්චි කරන්න. අනිවාර්යයෙන්ම Tamanට බැරි දේවල් මොනවද, පුළුවන් දේවල් මොනවද, ප්‍රැක්ටිකල්ස් තියෙන ලෙසන්ස් තියෙනවා නම් අනිවාර්යෙන් ප්‍රැක්ටිකල්ස් කරන්න. Python නම් අනිවාර්යෙන් software එක හරි. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා සර්ච් කරලා W3 schools කියලා වෙබ්සයිට් එකක් තියෙනවා වෙනම. ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා වෙනමම ඔයාට පුළුවන් ඔන්ලයින් ප්‍රැක්ටිකල්ස් කරන්න. එහෙම හරි කරලා බලන්න කොහොමද මේ උත්තරේ එන්නේ, කොහොමද මේවට මේ උත්තරේ එන්නේ. ඒව චුට්ටක් බලන්න. හරිද? ඔයාලට අර හැමදේම කියලා දෙන්න ඕනේ. මෙහෙමයි 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 කියලා කියලා දෙන්න ඕනේ. ඒක තමයි ඔයාලගේ තියෙන වැරද්ද. කොහොම හරි මං කියන්නේ ඔයාලට මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ තමයි Tamanට මේ වෙද්දි බැරි දේවල් හොයාගෙන ඒවට විසඳුම් හොයන්න. ඒ කියන්නේ ඒවා පුළුවන් කරගන්න. නැත්තම් ආයේ කාලයක් එන්නේ නැහැ. සහ මේ වෙලාවේ වැඩ කරොත්, මේ වෙලාවේ හරියට වැඩ කරොත් අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න කලින් ආයෙත් මතක් කරනවා ඉසුරු ගායශාන් සර්ගේ 6 months program එක හදලා තියෙන්නේ 2026 A level ICT කරන ඔයාලා වෙනුවෙන්මයි. ඔයාලට theory revision සහ paper pack full paper pack එකම cover කරලා දෙන්න ඒ program එක design කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා දැන් ඉන්න result එකේ ඉඳලා ඒකට යන්න. දැනටමත් ඔයා ඒකක නම් ඉන්නේ. ඒක superior එකක් කරගන්න. ඒක ඔයාලට උදව්වක් වෙයි කියලා තමයි මම නැවතත් ඒක මතක් කරේ. ඉතින් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් මම මේ දාලා තියෙන නම්බර් එකෙන් සහ මම description එකේ වැඩිදුර විස්තර දාලා තියෙනවා. ඒ link එකෙන් ගිහිල්ලත් ඔයාලට classes පිළිබඳව වැඩි විස්තර දැනගන්න පුළුවන්. තවත් වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම් හැමෝටම bye.